සුබ දවසක් පුංචි යාළුවනේ. සුදු පුංචා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පුංචි ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් කතා බලන්න එකතු වෙලා ඉන්න අපේ පුංචි යාළුවෝ වෙනුවෙන් අද අපි අරන් එන්නේ වෙනස්ම විදිහ කතාවක්. මේක ඇත්තටම කතා මාලාවක්. ඉතින් ඕගොල්ලන්ට සුදු පුංචා YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් මේ කතා මාලාව බලන්න පුළුවන්. මීට කලින් අපි ඔයාලා වෙනුවෙන් කතා ගොඩක් අරගෙන ආවනේ. ඒ කතා ඔක්කොමත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මේ කතා බලන ගමන් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම සුදු පුංචා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙමනම් යාළුවනේ අපි යමු අද කතාව බලන්න. මේ ඉන්නේ පැංච බබා. එයා හරිම දඟකාර හුරතල් බබෙක්. එයාට ඉන්නවා අම්මයි තාත්තයි. ඒ වගේම ලස්සන පුංචි නංගියෙක්. ඉතින් පැංචයි නංගි හැමතිස්සෙම සෙල්ලම් කරනවා. එයාලට හොඳම යාළුවෝ වගේ. ඔන්න මේ විදිහට කාලේ ගත වෙලා යනකොට පැංච බබාගේ තාත්තට දවසක් ලියුමක් එනවා. ඒ ලියුමේ තියෙන්නේ එයාලා කාලයක් තිස්සේ යන්න බලාගෙන හිටපු ලස්සන ගෙදරට යන්න ලැබෙනවා කියලා. ඉතින් මේක අහපු පැංචටයි නංගිටයි හරිම සතුටුයි. එයාලා ඒ ගෙදර ගැන තාත්තගෙන් විස්තර අහගෙනයි තිබුණේ. ඉතින් එයාලා ගෙදරට යන්න බඩු ලෑස්ති කරගත්තා. පැංචයි නංගි ඒවට උදව් කළා. බඩු මුට්ටු සේරම වාහනයට දාගෙන ගමන යන්න පිටත් වුණා. එයාලා මේ ගමන යන්නේ හරිම සතුටින්. මොකද ඒ යන වටපිටාවත් හරිම ලස්සනයි. ඔන්න ඉතින් පැංචයි නංගි අම්මයි තාත්තයි අලුත් ගෙදරට ආවා. පැංචටයි නංගිටයි නම් ඒ ගෙදර ලස්සන ගැන පුදුම සතුටක් දැනුනේ. ඉතින් මේ සතුට සමරන්න අම්මයි තාත්තයි හැන්දෑවරුවේ පුංචි පාටියකුත් ලෑස්ති කළා. මේ විදිහට මේ ලස්සන ගෙදර පැංචලා හරිම සතුටින් කාලය ගත කරනවා. ඔන්න දවසක් පැංච සෙල්ලම් කර කර ඉන්නකොට එයාට රක් හම්බ වෙනවා. දොර ඇරලා බැලුවම ඒක ඇතුලේ කාමරයක් තියෙනවා පැංච දකිනවා. ඉතින් මේ ගැන පැංචා තාත්තටත් විස්තර කියනවා. තාත්තත් පුදුමෙන් වගේ මේ විස්තර ගැන අහගෙන ඉන්නවා. තාත්තයි පැංචයි දෙන්නම ඒ දොරෙන් ඇතුළු වෙනවා. ඒ කාමරේ පිරීලා තියෙන්නේ පරණ ලස්සන බඩු වලින්. ඉතින් කාමරේ වටපිට තව මොනවද තියෙන්නේ කියලා බලනකොට පැංචට හමු වෙනවා පරණ සිතියමක්. ඒ සිතියම එහාට මෙහාට උස්සද්දී ඒක යට පෙට්ටියක් තියෙනවා පැංච දකිනවා. ඒක රතු පාට පෙට්ටියක්. ඒක ඇරලා බලද්දී එයා දකිනවා ලස්සන මුද්දක්. ඉතින් පැංචා තාත්තට මේ මුද්ද පෙන්නනවා. මේ මුද්ද මම තියාගන්නද කියලා පැංච තාත්තගෙන් අහනවා. ඉතින් තාත්තා කියනවා ඔයා ඒකට කැමති නම් මුද්ද තියාගන්න කියලා. ඉතින් පැංචා ඒ මුද්ද බොහොම පරිස්සමෙන් එයාගේ කාමරෙන් තියාගන්නවා. පැංචට නිින්ද යනවා. ඉතින් රෑ වෙනකොට එයාට කාමරෙන් අමුතු සද්දයක් ඇහෙනවා. ඉතින් එයා එකපාරටම හැරෙනවා. පැංචට හිතාගන්න බෑ මේ සද්දේ එන්නේ කොහෙන්ද කියලා. එතකොටයි පැංචට ඇහෙන්නේ ඒ සද්දේ එන්නේ මුද්ද තියෙන රතු පාට පෙට්ටියෙන් කියලා. එයා පෙට්ටිය හෙමීට ඇරලා බලනවා. මුද්ද ඉබේම පැංචගේ ඇඟිල්ලට වැටෙනවා. කාමරයත් අමුතු වෙලා පැංචගේ ඔළුව වටේට මායාවලල්ලක් කැරකෙන්න පටන් ගන්නවා. ඔන්න ඒකෙන් මායා උමගක් නිර්මාණය වෙලා
පැංචව ඒ උමගේ පාවෙලා ගහගෙන යනවා. එයා ඒක දිගේ ගහගෙන ඇවිත් වෙනස්ම තැනකට වැටෙනවා. පැංචට හිතාගන්නවත් බෑ එක පාරටම මේ මොකද වුනේ කියලා. ඉතින් එයා එතනින් නැගිටලා ඉස්සරහට යනවා. ඉතින් අපි බලමු මේ අමුතු ලෝකෙදී පැංචට කවුද හමුවන්නේ කියලා. පැංචට මොකද මේ ලෝකෙදි වෙන්නේ කියලා. ඉතින් මේ කතාව බලන්න නම් ඔයාට දිගටම සුදු පුංචා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න වෙනවා. අපි ඊළඟ කතාවෙන් මේ අමුතු ලෝකේ පැංච මොනවද කරන්න කියලා ඔයගලන්ට අරගෙන එනවා. එහෙමනම් සුදු පුංචා YouTube channel එක ඒ කතාව බලන්න subscribe කරලා තියාගන්න. අදට අපි ගිහින් එන්නම්. ඉක්මනින්ම ඊළඟ කතාවෙන් අපි හමු වෙමු.